ඉතිං ගොඩ කාලෙකින් තමා මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතිං මේ වීඩියෝ එක මං හිතන්නේ ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. කොහොමද කිසිම කරදරයක් නැතුව කොහෙවත් යන්නේ නැතුව තමන්ගේ ෆෝන් එකම පාවිච්චි කරලා පික්මි ඇප් එකේ තියෙන amount එක ඔයගොල්ලෝ ගෙවන්න තියෙන ශේෂය කොහොමද පේ කරන්න කියලා. ඉතින් හුඟක් කට්ටිය මගෙන් ඉල්ලා තියෙන වීඩියෝ එකක් මේක. මොකද හුඟක් කට්ටිය කියනවා පේන්ගෝ මැෂින් එකක් නෑ, නැත්තම් බැංකුවක් නෑ, ගෙවන්න විදියක් නෑ, දුර ඉන්නේ, අන්නේ වගේ ගැටලු රාශියක් ඔයගලන්ට හයර් එකක් දුවද්දි වෙනවා. මොකද ඔයගලන්ට ගෙවන්න තියෙන ගාණ වැඩි වුණොත් එහෙම ඔයගලන්ට ප්‍රශ්නයක් එනවා. ඒක නිසා මේ පේමන්ට් එක හරි වෙලාවට කරගන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට අද කියලා දෙන්නම් කොහොමද පේන්ගෝ ඇප් එක හරියටම ඉන්ස්ටෝල් කරන්නේ, ඔයගලගේ ෆෝන් එකට කොහොමද හරියටම පේමන්ට් එකක් කරන්න කියලා. ඉතින් පළවෙනිටම අපි ඉන්ස්ටෝල් කරගමු, ඒත් එක්කම account එකක් create කරගමු. ඉතින් සුපුරුදු විදිහටම පළවෙනිටම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගලගේ ෆෝන් එකේ Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා මෙතන උඩ search bar එකේ පේන්ගෝ කියලා type කරගන්න. පේන්ගෝ කියලා type කරගත්තන් පස්සේ ඒක search කරන්න. සර්ච් කරන් පස්සේ ඔයගලන්ට පෙන්නයි මෙන්න මේ මෙතන ඉන්ස්ටෝල් කියලා ඔප්ෂන් එකක් දැන්ට මම ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා දැන් මට මෙතන පෙන්නන්නේ ඕපන් කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන ඕපන් කියන එක ක්ලික් ඉන්ස්ටෝල් කරගත්තන් පස්සේ ඕපන් කියන එක ක්ලික් කරගන්න. ඕපන් කියන එක ක්ලික් කරගත්තම් පස්සේ ඔයගලන්ට පෙන්නයි ඔප්ෂන්ස් දෙකක්, එකක් ලොගින් කියලා සහ අනිත් එක sign up for pay and go කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙතනදී ලොගින් කියලා කියන්නේ ඔයගොල්ලෝ දැනටමත් පික්මි ඇප් එකේ රෙජිස්ටර්ලා ඉන්නවා නම් ඔයගලන්ට පෙන්නන්නේ ලොගින් කියන එක. ඉතින් ඔයගොල්ලෝ අලුතින් account එකක් හදන නිසා ඔයගොල්ලෝ දැන් ක්ලික් කරන්න ඕනේ මෙතන දෙවෙනි ඔප්ෂන් එක. මොකද්ද? sign up for pay and go කියන ඔප්ෂන් එක. right. ඊළඟට ඔයගොල්ලන්ට මෙතන box එකේ ඔයගොල්ලෝ type කරගන්න ඔයගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බර් එක. ඊට පස්සේ next click කරන්න. next click කරන් පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඇවිල්ලා ඇති OTP කෝඩ් එකක්. ඉතින් මේ OTP කියන එක ඔයගොල්ලෝ දන්නවා one time password කියන එක. ඉතින් messages වල බලන්න ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ MEGAPAY කියලා ඔයගොල්ලන්ට message එකක් ඇවිල්ලා ඇති. ඒකේ ඔයාගේ අංක 4ක කෝඩ් එකක් ඇති. ඉතින් මේ කෝඩ් එක මෙතන type කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ settings ටිකක් අහයි, ඒ ටික allow දෙන්න හැම එකක්ම. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ නම ගම විස්තර ටික මෙතන හරියටම fill කරගන්න. ඉතින් මම දැන් නම හරියටම fill කරගන්නවා මෙතන. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අනිවාර්යයෙන් වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. NIC නම්බර් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ හරියටම ඔයගොල්ලන්ට මතක හිටින පාස්වර්ඩ් එකක් මෙතන ටයිප් කරන්න. ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් අනිවාර්යයෙන් මෙතන ටයිප් කරන්න.
right ඊට පස්සේ ඔයගලන්ට පෙන්නනවා මෙතන accept the terms and conditions කියලා option එකක්. ඉතින් ඒකත් හරියටම ඔයා ටික් එකක් මෙතනින් දාගන්න. දැන් ඔයගලන්ට ෆෝම් එක ෆිල් කරලා තියෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ next කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන set pin කියලා එකක් එනවා. මේ set pin කියන එකට ඔයගොල්ලෝ අංක 4ක් ඔයාලට කැමති අංක 4ක් මතක හිටින අංක 4ක් මෙතන දෙන්න. දෙසරයක් විතර දෙන්න. ඊට පස්සේ ඔයාගේ මේක වෙරිෆයි කරගන්නවා. ඊට පස්සේ පොඩි ටයිම් එකක් ගන්නවා. දැන් ඔයා ඔන්න ඔයාගේ account එක හරියටම හදලා ඉවරයි. හරි. ඊට පස්සේ ඔයගලන්ට පෙන්වන්න මෙතන first step කියලා option එකක් මෙන්න මේ උඩම මෙන්න මේ මෙතන. right. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ bank account එක හරි visa card එක හරි master card එක හරි නැත්නම් ඔයාගේ ඔයා පාවිච්චි කරන credit card එක හරි මෙතනින් add කරගන්න. ඉතින් දැන් ඔයා මෙතන add now කියන එක click කරන් පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාගේ bank account එකට add කරන්නේ නැත්නම් බැංකු card එකද කියලා. ඉතින් මෙතනදී මම ඔයගලන්ට වැඩිපුරම suggest කරන්නේ bank card එක add කරගන්න කියලා. ඉතින් ඒක හරි ලේසි වැඩක්. මෙතන add your bank card කියන එක click කරන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ bank card එක හරියටම add කරගන්න. මොකද හරි ලේසි. මෙතන තෝරන්න තියෙනවා Visa ද Master ද කියලා උඩින්ම එනවා ඔයාලට තෝරන්න. මෙතන ඔයාලට Visa ද Master කියලා තෝරන්න එනවා. ඊට පස්සේ මෙතන card number එක, ඊට පස්සේ මෙතන expiry date එක, expiry year එක, ඊට පස්සේ ඔයාලට CVN කියලා නම්බර එකක් ඇති. ඉතින් මේ CVN කියන නම්බර එක තියෙන්නේ ඔයාගේ කාඩ් එක හරවලා බලන්න පිටිපස්සේ එතන අංක 3ක කෝඩ් එකක් ඇති. අන්නේ කෝඩ් එක තමයි ඔයා මෙතෙන්ද දෙන්න ඕනේ. ඉතින් මේක දීලා මෙන්න මේ විතර පල්ලෙහින් තියෙන ඔයාට ඔප්ෂන් එකක් pay කියලා ඔප්ෂන් එකක්. සමහරක් අයගේ බැංක් කාඩ් එක අනුව මෙතන රුපියල් 5ක් කැපෙනවා. ඒක ගැටලුවක් නෑ. මොකද ඇඩ් කරගන්නකම් විතරයි. right. මේක pay කරන් පස්සේ ඔයාගේ account එක මෙන්න මේ pay and go app එකට හරියටම attach වෙනවා. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි pay and go app එකේ interface එක. ඉතින් මෙතන ඔයාලට reload දාන්න පුළුවන්. ඔයාගේ ටෙලිවිෂන් එකට ගෙවන්න තියෙනවා නම් ගෙවන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එකට ඒ හැමදේම ඔයාලට මෙතනදී වතුරු බිල්, ලයිට් බිල් ඒ හැමදේම ඔයාලට මෙතනදී ගෙවන්න පුළුවන්. ඉතින් ඔයා මේක චුට්ටක් පරිහරණය කරලා බලන්න. ඔයාලට ලේසි හැම වැඩක්ම මේකේ කරගන්න පුළුවන්. හරිම ලේසි. මොකද එකම තැන හැමදේම තියෙනවා. ඉතින් දැන් අපි කතා කරන්නේ පික්මි ඇප් එකේ කොහොමද ඔයා පේමන්ට් කරන්න කියලා. ඉතින් ඔයාලට පෙන්නනවා ඉතින් මෙතන පල්ලෙහාම තියෙන ඔප්ෂන් එකක් others කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ others කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔයාලට සුපුරුදු පික්මි ලෝගෝ එකත් එක්කම ඔයාලට මෙන්න මේ මෙතන පෙන්නනවා. right. මෙන්න මේ pick me කියන ඔප්ෂන් එක. ඉතින් දැන් ඔයාලට තියෙන මෙතන pick me කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරා. ඔයාගේ drive ID එක මෙතන ටයිප් කරා. ඊට පස්සේ මෙතන තියෙන ඔයාගේ check කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ ඔයාගේ නම, ඔයා කොච්චරක් ගෙවන්න තියෙනවද ඒ හැමදේම ඔන්න වැටෙනවා. ඉතින් ඔයාලට තියෙන next කෙනෙක් ක්ලික් කරන්න.
ඊට පස්සේ amount එක ඔයා කීයක් pay කරනවද අපි හිතමු ඔයා 1000ක් දානවා කියලා pay කරන එක ක්ලික් කරලා ඔයා මෙතන pay කියන බටන් එක ක්ලික් කරාම මේ pay කියන බටන් එක ක්ලික් කරාම ඔයාගේ කාඩ් එකකින් ඒ amount එක ඩිඩක්ට් වෙලා ඔයාගේ මේ amount එක pay වෙනවා. මේකට වරු ගණන්, පැය ගණන්, දවස් ගණන්, විනාඩි ගණන් යන්නේ නැහැ. ඒ වෙලාවෙම ශනිකම ඔයාගේ මේක අඩු වෙලා යනවා. ඉතින් යාළුවනේ මම හිතන්නේ මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඒවාට. මොකද නැත්තම් මාර රස්තියාදුවක් වෙන්න වෙනවා ඔයාට මේ පේමන්ට් එකක් දාන්නයි, පේමන්ට් එක දාන තැනක් හොයන්නයි මාර කට්ටක් කන්න වෙනවා. ඉතින් මේක කරගන්න මේක හරියට ලේසි. කිසිම ගැටලුවක් නැතුව ඔයාලා මේක පේ කරගන්න පුළුවන්. මම තව පොඩි එක ටිප්ස් එකක් ඔයගලන්ට දෙන්නම්. කාඩ් හයර් යනකොට ඔයගොල්ලන්ගේ කාඩ් එකට සල්ලි දාගන්න. මොකද එතකොට ඔයාට ඔයාගේ පේමන්ට් එක මෙන්න මෙතනින් කරන්න පුළුවන් කාඩ් එකේ සල්ලි තිබ්බොත්. අපි හොඳට මතක තියාගන්න කාඩ් එකේ සල්ලි තියෙන්න ඕනේ මේක පේ කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අද ගොඩක් වැදගත් වෙයි කියලා ඔයගලන්ට. මොකද පේ කරන විදිය ගැන. ඉතින් තව පේමන්ට් කරන විදිය රාශියක් තියෙනවා. මම ඔයගලන්ට එක එක ගෙනත් දෙන්නම්. මේ pay and go තමයි මම ආසම ලේසිම පේ කරන විදිය. ඉතින් තව තියෙනවා බැංක් මැෂින්ස් වලට දානවා තියෙනවා NTB HNB වගේ බැංකු වලට දාන විදියක් තියෙනවා. අනිත් එක easy cash වලින් ඔයගලන්ට ගෙවන්න පුළුවන්. ඉතින් මේ මෙතඩ් ටිකත් මම අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඊළඟ ස්ටෙප් එකේදී ගෙනත් දෙන්නම්. ඉතින් ඊට වැඩිය ගොඩාක් security ගොඩාක් ලේසි ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි ඇප් එකක් තමයි මේ pay and go ඇප් එක. ඉතින් ඔයගලන්ට මේක යූස් කරන්න පුළුවන් හැම දෙයකටම. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් වැදගත් වුණා නම් මටත් පොඩි සපෝට් එකක් විදියට subscribe පාරක් දෙන්න. ඒත් එක්කම ඔය පල්ලෙන් තියෙන bell notification එක click කරන්න. අලුත් උණුවෙන් ඔයගලන්ට අලුත් වැඩ කැලලක් ආපු ගමන් ඔයගලන්ට අනිවාර්යෙන් මම අප්ලෝඩ් කරනවා. ඒක ඔයගලන්ට ඉක්මනටම ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්න. නැවතත් අපි හම්බෙමු මුතු TV channel එකත් එක්ක. එතකන් සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න යාළුවනේ.